බුදු පියාණනේ ඔබේ පාද කරනෙමි පිනිපා බුදු පියාණනේ ඔබේ පාද කරනෙමි පිනිපා බුදු පියාණනේ ඔබේ පාද කරනෙමි පිනිපා पाद करनेमि पिनिपा sayurat naukawai nimer amil mit siarai luwe anagi gunadam muhudai budu piyamagi Sumini pahanai budu piyamagi barei gilinami dia kendare mama diwarei Gilinami dia kendahare ගරු තානාපතිතුමනි මැතිණියනි තානාපතිකාර නිලධාරි මහත්ම මහත්මයනි ශ්‍රී ලංකා සංස්කෘති සංගමේ සීලම නිලධාරි මහත්මයන් ඇතුළු අද මෙම උත්සවයට පැමිණි සියලුම දෙනා මේ වෙසක් උත්සවය සාර්ථක කරගැනීමට මම නැවත වරක් ලිවිස්ටන් මහත්මයාත් අපේ කෝදාගොඩ රෝහණ කෝදාගොඩ මහත්මයා ඇතුළු මේ තොරන් රාජ්‍ය නිර්මාණය කිරීමට දායකත්වය දීපු සීලුම දෙනාට මම නමස්කාර පූර්ව මගේ ගෞරවය ප්‍රණාමය ස්තුතිය පුද කරනවා. අද මේක පන්සල හෙට මේක පන්සල හැමදාම පන්සලක් බවට පරිවර්තන වෙමින් මේ සීලු කටයුතු ක්‍රමවත්ව සිදුවෙන බවක් පේනවා. මම මේ අවස්ථාවේ ඇත වශයෙන්ම මම ස්තුතිවන්ත වෙන්නට ඕන අපේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන රෝහිත බෝගල්ලාගම ඇමතිතුමාට මේ පින්නතුන් ඉදිරියේ මෙවැනි හමුවීමක් පුංචි අනුශාසනාවක්
කරන්නට හෝ ඉඩ ලබා දීම පිළිබඳව. ඒ වගේම අපේ තානාපතිතුමා විශාල මහන්සියක් දැරුවා අපිට මේ කුවේට් රටට පැමිණීම වීම සඳහා මම හිතන්නේ දුරකථන පණිවිඩ විශාල ප්‍රමාණයක් ලබා දුන්නා. මේ අවස්ථාව මම හිතන්නේ එතුමාගේ ශක්තිය ඒ වගේම හැකියාව ඕනාකම නොතිබුණා නම් මටත් මේ වාසනාව පෑදෙන්නේ නැහැ. මේ නිසා අපි අත් වශයෙන්ම මම පළමු කොටම තානාපතිතුමා ප්‍රධාන ඒ කාර්ය මණ්ඩලයට අපේ ජනාධිපතිතුමා ප්‍රධාන රෝහිත බෝගල්ලාගම විදේශ ඇමතිතුමාට ඒ වගේම මේ පින්නතුන්ට ආශිර්වාද කරන්න කැමැති හරියට මේ කතරගම ඉඳගෙන කිරිවෙහෙ ළඟ ඉඳගෙන මේ පිරිසකට මල් පහන් පූජා කරනවා වගේ විශාල පිරිසක්. ඒකෙන් බොහොම ලස්සනට මේ සුදෙන් සැරසී සිටිනවා. සුදෙන් සැරසී සිටින විශාල පිරිසක්. ඒකම අපිට පේනවා කොච්චර දුරට සංවිධානාත්මක වැඩපිළිවෙලක් මෙහි තියෙනවද කියලා. ඉතින් මට දුරකථනයෙන් කතා කරපු වෙලාවේ අපේ සුනිල් සරත් පෙරේර මහත්මයා ප්‍රකාශ කරන්නට යෙදුනා මේ බුදු පූජාව සඳහා නැත්නම් ආගමික කටයුතු සඳහා මේවට සහභාගී වෙන්නේ අපේ බෞද්ධයන් පමණක්ම නෙවෙයි කියලා. නොඑක් ඇත්තෝ නොඑක් ආගමික අදහස් තියෙන ආගම් අදහන පිරිස් මම හිතන්නේ මේකට සහභාගී වෙන බවක් දැනුවත් කළා. මේ පිරිස අතර සමහර විට විවිධ ආගම් අදහන ඇත්තෝ ඉන්නට පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ ඒ වගේම බුද්ධත්වයට පත් උනේ බෞද්ධයෝ ඉන්න සමාජයක නෙවෙයි. බෞද්ධයෝ ඉන්න සමාජයක නෙවෙයි. ඒ වගේම යේසුස් වහන්සේ පහළ වුණේ ක්‍රිස්තියානි අය සිටි සමාජයක නෙවෙයි. නබිනායකයන් වහන්සේ පහළ වුණේ ඉස්ලාම් ධර්මය තිබිච්ච පරිසරයක නෙවෙයි. ඒ ශාස්ත්‍රවරයන් වහන්සේලා ශාස්ත්‍රුන්වරයන් වහන්සේලාගේ ධර්මය එතුමාන්ලාගේ තිබිච්ච ශක්තිය හැකියාව ඒ වගේම ධර්මයේ වටිනාකම උඩ අනුගමනය කරන පිරිස් වරින් වර වැඩි වෙන්න පටන් ගත්තා.